මම හිතන්නේ රටක් විදිහට අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක මගේ තිබුණු ලොකු හීනයක් ලංකාවේ මේ QR payments small businesses වලට තියෙන ප්‍රශ්නයක් නේ දැන් කාඩ් payments accept කරන්න නම් cost එක වැඩි ආයතනයක් cost එකට આવොත් එහෙම 3% වගේ cost එකක් කියන්නේ ලංකාවේ කුඩා ව්‍යාපාරයකට සිල්ලර කඩේකට වගේ එකට දරා ගන්න අමාරු cost එකක්. ඒකට ඔන්න ඕකට දැන් කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණා මේ කිසිම වියදමක් නැතුව payment එකක් accept කරන්න පුළුවන් විදිහේ digital ගෙවීම් ක්‍රමයක් ලංකාවේටත් හඳුන්වලා දෙන්න. මොකද ඉන්දියාව වගේ රටවල් ඒකේ සෑහෙන සාර්ථකත්වයට පත් වෙලා තිබුණා. කීයක්වත් ආය වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය පැමිණික් විකුණන කෙනා පවා QR payments accept කරනවා. මොකද කිසිම cost එකක් නැති නිසා. ඉතින් ලංකාවේ සෑහෙන කාලයක් තිබුණු මේ ගැටලුව මෙච්චර කල් ඇත්තටම QR payments facility එක තිබ්බට ලංකා QR තිබුණාට ඒකට 100%ක cost එකක් ආය වුණා. ඉතින් අද ඉඳන් ඇත්තටම මේක ලංකාවේ රජය මැදිහත් වෙලා මහ බැංකුව සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මැදිහත් වෙලා රුපියල් 5000ට අඩු සියලුම ගෙවීම් වල කිසිම ගාස්තුවක් නැතුව අද ඉඳන් ඉඩකට ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රටක් විදිහට අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් ඒක මගේ තිබුණු ලොකු හීනයක්. ඉන්දියාවට ඒක පුළුවන් වුණා නම් අපිට බැරි නැහැ. දැන් අදින් පස්සේ බාධකේ නැති නිසා අපිට පුළුවන් තරම් ඉක්මනට මේ අර මෙච්චරකල් කෑෂ් පාවිච්චි කරපු සෑහෙන ගණතුන් ප්‍රමාණයක් අද ඉඳන් මම හිතන්නේ අපිට ඩිජිටල් ගෙවීම් වලට හුරු කරගන්න හැකියාව ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.